ආයුබෝවන් අලුත් නාලිකාවකින් අලුත් වැඩසටහනකින් සාමාන්‍ය පත්තර කියවන වැඩසටහනක් හැටියට ඔබට පෙනුනත් පුවත්පත්වල තිබෙන කාරණා එක අයට වැටහෙන විදිය වෙනස්. ඉතින් මම රණසිංහ ඩිලාන් බුද්ධික සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා Voice of රණසිංහ YouTube නාලිකාවට. අද 20.25 මැයි මාර්තු 10 වෙනි සඳුදා. ඉතින් පත්තරේ තිබෙන පුවත් පිළිබඳව වෙනස්ම ආකාරයකට සැඟව තිබෙන දෑ හඳුනා ගනිමින් දවසේ පුවත්පත් විස්තර විචාරයයි මේ ඔබට ගෙනෙන්නේ. මුලින්ම මව්බිම පුවත්පත අප සතුව තිබෙනවා. මේ විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ මේ මගේ පළවෙනි වැඩසටහන තනියම කරන මම සම්බන්ධ වෙන වැඩසටහන් ඔබට දැක ගන්නට පුළුවන් සේපල් අමරසිංහ මාධ්‍යවේදියාගේ YouTube නාලිකාව ඔස්සේ. එතුමාගේ මඟ පෙන්වීම යටතේ මම කරන පළවෙනි වැඩසටහනයි මේ සෝලෝ වැඩසටහන. ඉතින් ඔබ සියලු දෙනාම නැවතත් සාදරයෙන් පිළිගන්නවා. බලමු මව්බිම පුවත්පතේ ප්‍රධාන පුවත කියවලා බලමු. ඇමති බිමල්ගේ ආරාධනයෙන් සජබ මන්ත්‍රී ජගත් විතාන ලංගම භාරගනී. මුලින්ම අපි ප්‍රධාන ශීර්ෂ පාඨ ටික කියවලා ඉමු. ඊට පස්සේ අපි ඒ පුවත් සම්බන්ධයෙන් වැඩිදුරටත් සඳහන්ව තිබෙන දේවල් සම්බන්ධව අප කියවා බලමු. ඇමති බිමල්ගේ ආරාධනයෙන් සජබ මන්ත්‍රී ජගත් විතාන ලංගම භාරගනී. මැයි වන විට මැති ඇමති වරප්‍රසාද තව අඩු කරන්න වෙයි. IMF කොන්දේසියක්. වැව් හදන්න වෙන් කළ මුදල් මාස 8ක් තුළ වැඩට යොදවන්න ජනපති දැනුම් දෙයි. අනුරාධා හේරත් වාර්තා කරන්නේ විශේෂයෙන්ම අපි සඳහන් කළ යුතුයි මේ පුවත්පත් ගෙනෙන මාධ්‍යවේදීන්ට අපගේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම මගේ වැඩසටහන් වලින් මම බලාපොරොත්තු වෙනවා යම් පුවතක් සම්බන්ධයෙන් වැඩිදුර සොයා බැලීමක් සිදු කරන මාධ්‍යවේදයා හඳුනා ගැනීමට විශේෂයෙන් ලංකාව විතරක් විතරයි බොහෝ රටවල් වල මාධ්‍යවේදිය මුදල් සඳහා තමගේ ජීවන උපාය හැටියට මෙම මාධ්‍යකරණය යොදා ගන්න අවස්ථාවන් තිබෙනවා. නමුත් මම බලාපොරොත්තු වෙනවා යම්කිසි තොරතුරක් ජනතාවට ලබා දීමෙන් අනතුරුව ඒ තොරතුර සම්බන්ධයෙන් වැඩිදුරටත් එහි අවසාන ප්‍රතිඵලය කුමක්ද යන්න වගේ ජනතාවට හෙළි කරන මාධ්‍යවේදියා සායම පුවත සම්බන්ධයෙන් ඔබට විශේෂ අවධානමක් ගෙනෙන්නට. ඒ අනුව
මම බලාපොරොත්තු වෙනවා සැඟව යන තොරතුරු කුමක්ද යන්න වගේ ඔබට ගෙන එන්නට. නැවතත් පුවත්පත් වෙතට අපි යොමු වෙමු. සුරාබද්ද ඉහළ දාන්න මුදල් කාරක සභා අනුමැතිය. දීමනා කප්පාදුව නතර නොකළොත් සෞඛ්‍ය සේවකයන් ලක්ෂයක් පාරට. පාස්කු ප්‍රහාරයේ සැඟවුණු සුල මුල කියන්න ඥානසාර හිමි සැරසෙයි. අදානී විදුලි ව්‍යාපෘතිය අවලංගු කරන ඇමති කුමාර ජයකොඩි සඳහන් කරනවා. අනුරාධා හේරත් සහ ක්‍රිෂාන් පතිරත් ජනප්‍රිය පතිරත් ජය සූරිය තමයි මේ පුවත ගෙන එන්නේ. මුල් පිටුවේ සඳහන් පුවත් එපමණයි. මුල් පිටුවේ සඳහන් පුවත් සම්බන්ධ වැඩිදුර සොයා බැලීමට අපි දැන් යමු. එකින් එක පුවත් ගෙනෙමින් ඇමති විමල්ගේ ආරාධනයෙන් සජව මන්ත්‍රී ජගත් විතාන ලංගම භාරගනී. අලුත් වැඩියා කරන පළමු බස් රථ 10 මාසයක් ඇතුළත ධාවනයට එක් කරන අතර ලංකා ගමනාගමන මණ්ඩලය CTB ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත් කරන බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මව්බිමට පැවසීය. ඒකේ ඊතර කොටස තියෙනවා දෙවෙනි පිටුවේ. ටිකක් දිග පුවතක්. කෙසේදත් මේ හොඳ ආරම්භයක් හැටියට තමයි අපිට සඳහන් කරන්න පුළුවන්. මොකද මේ පක්ෂ විපක්ෂ කියලා දෙයක් නැහැ. ආණ්ඩු පක්ෂයේ හිටියත් ආණ්ඩු පක්ෂය ගන්න වැරදි තීරණ වලට එරෙහිව තමන්ගේ ඡන්ද බලය භාවිතා කිරීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුත් යම් හොඳ දෙයක් කරන විට විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන්ගේ ඡන්දය ආණ්ඩු පක්ෂයට පක්ෂවත් පාවිච්චි කිරීම තමයි දේශපාලනය කියන්නේ. ඒ අනුව බලමු සජබ මන්ත්‍රී ජගත් විතාන කොහොමද වැඩ කරන්නේ කියලා. අපි මේක වැඩිදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ පුවත සම්බන්ධයෙන් මේ පුවත වාර්තා කරන්නේ සචිත්‍ර පෙරේරා. බලමු සචිත්‍ර ඔබ මේ පුවත සම්බන්ධයෙන් වැඩිදුර සොයා බැලීමක් සිදු කරමින් තවදුරටත් ජනතාව දැනුවත් කරයිද කියලා. එහෙමනම් අනිත් පුවතට අපි සම්බන්ධ වෙනවා. මැති ඇමතිවර ප්‍රසාද තව අඩු කරන්න වෙයි IMF කොන්දේසියක්. රජයේ අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ වරප්‍රසාද මෙම වසරේ 2025 මැයි වන විට කප්පාදු කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රජයට නිර්දේශ කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇති මඟ පෙන්වීම් මාලාවට අනුව මෙම කැපකිරීම් කරන ලෙස අවධාරණය කර තිබේ. ඒ අනුව 1986 අංක 4 දරන ජනාධිපති හිමිකම් පනතේ පවතින විධිවිධාන යටතේ ක්‍රියාත්මක කර අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලට අදාළව ලබා දෙන කාර්ය මණ්ඩල බදවා ගැනීම, වාහන පාසුකම්, ඉන්ධන දීමනා සහ දුරකථන දීමනාවන් සීමා කිරීමට එම අරමුදල නිර්දේශ කර තිබෙනවා. ඇත්තටම මේ මන්ත්‍රී වරප්‍රසාද අඩු කිරීම තුළින් රටක සංවර්ධනය සිදු කරන්න පුළුවන් නම් හොඳයි. නමුත් අප නියෝජනය කිරීම සඳහා
අපි පාර්ලිමේන්තුවට යවලා තියෙන අපේ മന്ത്രിවරුන් වාහනයක් නැතුව පයින් ගිහිල්ලා වැඩ කරලා නම් මේ රට දියුණු කරන්න වෙන්නේ නැහැ. විශේෂයෙන්ම රුපියල අපට ලොකු වුණාට ලෝකයට රුපියල ලොකු නැහැ. ඒ නිසා රුපියල් ලංකාව ඇතුලේ කොහේ ගියත් ඒ වත්කම ලංකාවට අයිති දෙයක්. ඉතින් මුදල් කළමනාකරණය කරමින් මුදල නිසි පරිදි නිසි පුද්ගලයාට ලැබීමට සලස්වීම තුළින් රුපියලේ වටිනාකම සියලු ජනතාවට ලැබෙන ආකාරයට සලස්වීම තමයි රජයේ වගකීම. ඉතින් එහෙම නැතුව වාහනවල යන්නේ නැති එකවත් කාර්ය මණ්ඩලය අඩු කිරීමෙන්වත් රටේ මුදල් වේදන් නොකිරීම තුළින් රටේ සංවර්ධනය ගෙනෙන්නට බෑ. මීට වැඩිය රජය මේ පිළිබඳව නුවණින් කල්පනා කරලා බලන්න ඕනි. එhmenan අනිත් පුවතට යන් එම පුවත ඉදිරිපත් කරන්නේ සචිත්‍ර පෙරේරා. සචිත්‍ර පෙරේරා තමා මේ පුවත ඉදිරිපත් කරන්නේ. මැති ඇමති වරප්‍රසාද තව අඩු කරන්න වෙයි IMF කොන්දේසියක්. මේ පිළිබඳව නම් ඒ තරම් හොයලා බලන්න දෙයක් නැහැ මං හිතන්නේ. බලමු. වැව් හදන්න වෙන් කළ මුදල් මාස 8ක් තුල වැඩට යොදා ගන්න ජනපති දැනුම් දෙයි. අනුරාධා හේරත් වාර්තා කරන්නේ. දෙවන පිටුවට ගිහිල්ලා බලමු. ඒ පොත පිළිබඳ වැඩිදුර විස්තරය. හරි. අයවැයෙන් වැව් පද්ධතියේ සංවර්ධනයට වෙන් කර ඇති ප්‍රතිපාදන ඉදිරි මාස 8 තුල සම්පූර්ණයෙන් යොදවන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක එහි නිලධාරීන්ට දැනුම් දෙයි. කුවි ජනතාවගේ දීර්ඝ කාලීන ගැටලුවක් වන ජල ගැටලුවට ස්ථීරසාර විසඳුමක් ලබා දීමේ අරමුණින් මෙවර අයවැයෙන් වාරි කර්මාන්තය සඳහා විශාල මුදලක් වෙන් කර ඇති බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. එම ප්‍රතිපාදන අදාළ ව්‍යපෘති සඳහා ඵලදායීව යෙදවීම තුළින් මෙම වසරේ මෙරට අපේක්ෂිත ආර්ථික වර්ධන ඉලක්කය 3% සිට 4% මට්ටමට පහසුවෙන් ළඟා විය හැකි බැවින් අදාළ ව්‍යාපෘති ඉතා සමීපව අධ්‍යයනය කරමින් ඵලදායී ලෙස ප්‍රතිපාදන යෙදවීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. ජනාධිපතිවරයා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් ඔය වගේ තැනින් තැනට ගිහිල්ලා උපදෙස් දී ගියා. අන්තිමට එතුමත් කොහේ ගියාද කියලා නැහැ. බලමු ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයා කොහොමද මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නේ කියලා. OICලා 28ක් සහ SSPලා 5ක් වහාම මාරු. කීර්ති මින්ඩිස් වාර්තා කරන්නේ පොලිස් ස්ථානාධිපතිවරුන් 28 දෙනෙකු වහා ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු වීමට ජාතික පොලිස් කොමිෂන් සභාව අනුමැතිය දී ඇත. එම ස්ථාන මාරු වීම ලද නිලධාරීන් අතර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු, පොලිස් පරීක්ෂකවරු මෙන්ම
කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුද සිටින බව වාර්තා වෙනවා. ඊට කලිනුත් මම හිතන්නේ 50 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් මම නිවැරදි නම් සිද්ධ වුණා මීට සතියකට දෙකකට ඉස්සෙල්ලා. ස්ථාන මාරු වීම නම් හොඳයි. නමුත් පොලිසිය මීට වැඩිය මානුෂීය මට්ටමින් ක්‍රියා කිරීමට හැකි නම් බොහෝ වටිනවා. නමුත් වසර ගාණක් පැවතගෙන ක්‍රමය එකපාර වෙනස් කරන්න බැහැ. විශේෂයෙන්ම ඔවුන්ගේ ජීවන තත්ත්වය සහ ඔවුන්ගෙන් යැපෙන පිරිස් විශේෂ ආරක්ෂාවක් ලබා දිය යුතුයි. විශේෂයෙන්ම පාතාලයේ සමග ක්‍රියා කරන පාතාලයට එරෙහිව ක්‍රියා කරන තත්ත්වයක් තුළ අපේ වගේ රටක පොලිස් නිලධාරියෙක්ට සාමාන්‍යයෙන් සමාජයට නිරාවරණය වීමට දීම විශේෂයෙන්ම පොලිස් නිලධාරීන් සහ ඔවුන්ගේ යැපෙන්නන් සමාජයට පහසුවෙන් නිරාවරණය වීම ඒ තරම් හොඳ කාරණයක් නෙවෙයි. රට හොඳ තැනකට ගැනීමට යන මේ ගමනේදී ඒ නිසා ජනාධිපතිවරයා ඉදිරියේදීවත් මේ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් මානුෂ්‍ය මට්ටමින් කටයුතු කරලා ඔවුන්ට අවශ්‍ය කරන ආරක්ෂාව හා ඔවුන්ගේ ජීවනාලිය නගා සිටුවීමට යම් වැඩපිළිවෙලක් සිදු කරනවා නම් හොඳයි කියලා හිතෙනවා. මොකද ගෙදර ප්‍රශ්න තියෙද්දි රටේ ප්‍රශ්න විසඳන්න මිනිස්සුන්ට බෑ. ඒ නිසා ඒ රට වෙනුවෙන් ක්‍රියා කරන ඒ පොලිස් නිලධාරීන්ගේ ගෙදර ප්‍රශ්න ටික නිවලා ඉන්න පුළුවන් නම් ජනාධිපතිතුමනි ඔබට මේ රට නගා සිටුවීමට ඒ පොලිස් නිලධාරීන්ගෙන් අවශ්‍ය කරන සහාය ලැබෙනු ඇති. ඔය කීර්ති මෙන්ඩිස් තමයි ඒ වාර්තා කළේ. බලමු මේ පිළිබඳව ඉදිරියේදී කීර්ති මෙන්ඩිස් මාධ්‍යවේදීන් තුමන් කරුණු ඉදිරිපත් කරන ආකාරය. තවත් පුවතකට අපි යමු. සුරාබද්ද ඉහළ දාන්න මුදල් කාරක සභා අනුමැතිය. අනුරාධ හේරත් ක්‍රිෂාන් පතිරත් ජයසූරිය. විශේෂයෙන්ම මව්බීමට පුවත් ගෙනෙන මාධ්‍යවේදීන් කිහිප දෙනා තමා මට තාම දැක ගන්න හම්බුනේ. විශේෂයෙන්ම අනුරාධ හේරත් ක්‍රිෂාන් පතිරත් ජයසූරිය සචිත්‍ර පෙරේරා කීර්ති මෙන්ඩිස් යන මාධ්‍යවේදීන්ගේ මාධ්‍ය ඉදිරිපත් කිරීම තමයි තිබෙන්නේ. සුරාබද්ද ඉහළ දාන්න මුදල් කාරක සභා අනුමැතිය. සුරාබද්ද ඉහළ දැමීම සඳහා වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වී ඇති බවයි සඳහන් වෙන්නේ. තවද මේ වසරේ ගත වූ මාස දෙක තුළ මෙරට තම මත්පැන් නිෂ්පාදනය 22% හා ආදායම 23% වර්ධනය වී ඇති බවත් නීති විරෝධී මත්පාන් භාවිතය අවම කිරීම අරමුණින් නව මත්පැන් වර්ගයක් හඳුන්වා දීමටද සැලසුම් කර ඇති බවත් නිලධාරීහු කාරක සභාව හමුවේ පැවසූ බවයි මාධ්‍යවේදී අනුරාධ හේරත් සහ ක්‍රිෂාන් පතිරත් ජයසූරිය සඳහන් කරන්නේ. ඇත්තටම කියන්න වචන නැහැ. මොකද කාලා විසික් කරන අඹ ගෙඩියත්
අඹගෙඩිය ඇටෙත් පැලවෙන රටක රටේ ආදායම වැඩි කරගන්න හරක්කු වර්ග නිෂ්පාදනය කරන තත්ත්වයට අපේ රට පත් වෙලා තිබෙනවා. මම හිතුවා නව රජයක් විශේෂයෙන්ම JVP ප්‍රමුඛ NPP රජයක් යටතේ මීට වැඩිය යමක් කරයි කියලා. නමුත් NPP රජයත් කසිප්පු පෙරණ තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. කසිප්පු වෙනුවට අලුත් ලාභ මත්පැන් වර්ගයක් හඳුන්වා දීමේ මහඟු කටයුත්ත ආරම්භ කිරීමටයි NPP රජය සූදානම් වෙන්නේ. හැබැයි මම හිතන්නේ මේ NPP රජයට පත්වීමටත් පෙර මේ කතාව තිබුණා. නමුත් මේ ක්‍රියාත්මක වීම සිද්ධ වෙන්නේ NPP රජයක් යටතේ. මේ සඳහන් කරන්න ඕන විශේෂම දේ තමයි මේ ජනාධිපතිතුමා සියලු දේවල් සියලු රාජ්‍ය ආයතන වලට ඇඟිලි ගහන්නේ නැහැ දේශපාලඥයෝ. ඔවුන්ට නිදහස් දෙනවා කියලා කියමින් කරන දේ සම්බන්ධයෙන්ුත් ඇඟිලි ගහලා ඒ රාජ්‍ය ආයතන වලට කරදර කරන්නේ නැතුව ඒ රාජ්‍ය ආයතන වලින් ජනතාවට සේවයක් වෙනවාද යන්න සොයා බැලීම ජනාධිපතිතුමනි ඔබතුමාගේ යුතුයකමක්. ඉතින් නව මත්පැන් වර්ගයක් පැමිණිතුරු රටේ මත්ලෝලින් ආසාවෙන් බලන් ඉන්නවා වෙන්නට පුළුවන්. මත්ලෝලීන්ට අලුත් මත්පැන් වර්ගයක් හඳුන්වා දෙන ගමන් විරකියාවෙන් පෙළෙන ජනතාවට අලුත් ආදායම් මාර්ගත් හඳුන්වා දෙන්න පුළුවන් නම් ජනාධිපතිතුමනි ඔබට පිං. දීමනා කප්පාතුව නතර නොකළොත් සෞඛ්‍ය සේවයෙන් ලක්ෂයක් පාරට. නිවල් අල්ගේ වත්ත රවිෂාන් ප්‍රනන්දු ඉදිරිපත් කරන වාර්තාව තමයි ඒ. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දීමනා කප්පාතු කිරීම ආණ්ඩුව ලබන 15 වෙනිදා වන විට නතර නොකරන්නේ නම් ලක්ෂයකට අධික වෘත්තිකයන් පිරිසක් ලබන 17 වනදා දැවැන්ත වැඩ වර්ජනයකට යන බව සෞඛ්‍ය වෘත්තීය සමිති අනතුරු අඟවයි. මෙම ගැටලු සාකච්ඡා කිරීමට ආණ්ඩුව තවමත් ආරාධනා කර නැතැයිද ඔවුහු කියා සිටියහ. ඇත්තටම ඉතින් මේ වැඩ වර්ජන නම් ඉදිරියේදී කෙරෙන එකක් නැහැ. මොකද මේ රට විනාශයට ගෙන ගිය ත්‍රස්තවාදී කල්ලියක් වගේ තමයි මේ වැඩ වර්ජන කරන මේ කට්ටියත්. මොකද මම එහෙම කියන්නේ මේ සෞඛ්‍ය සේවකයන් වෛද්‍යවරුන් විශේෂයෙන්ම වෛද්‍යවරුන් බාල බෙහෙත් ගෙනල්ලා කියලා වොයිස් කට් දුන්නට බාල බෙහෙත් මට දන් දෙන්න බෑ, ඒ නිසා මම සේවයෙන් ඉවත් වෙනවා කියලා මේ කිසිම වෛද්‍යවරයෙක් මගේ ජීවිත කාලය තුල කියලා මම දැකලා නැහැ. ඉතින් ලෝකේ වයන්නයි රුයන්නයි වචන එන හඳුන්වන පිරිස් කොටසක් ඉන්නවා. වෛද්‍යවරු, ගුරුවරු
මව්වරු පියවරු ඒ සියල්ලුම දෙවිවරු හැටියට තමයි අපිට කියන්න වෙන්නේ. ඉතින් මේ දෙවිවරුවන් මව්වරු පියවරු ගුරුවරු හා වෛද්‍යවරු ඔවුන්ගේ යටතේ ආරක්ෂා වෙන අය ගැන කම්පා නොවීම නම් ඇත්තටම කම්පා වීමට තරම් කාරණාවක් තමයි. තමන්ගේ පඩිපත අතට අරන් තමන් ළඟ බෙහෙත් ගන්න එන රෝගියාගේ තත්ත්වය කල්පනා කරලා බැලුවා නම් මේ වෛද්‍යවරු ටිකක් දෙවිවරුන්ගේ මට්ටමට පැමිණෙන්න ඉඩ තියෙනවා. සමා වෙන්න. මොකද හැමෝම නැති වුණත් රජේ රෝහලේ බෙහෙත් කරන ගමන් අල්ලපුවත්තට ගිහිල්ලා තමන්ගේ ඩිස්පෙන්සරියෙන් රෝගීන්ගෙන් රුපියල් 1000-1500 අරගන්න මේ වෛද්‍යවරු කොටසකුත් අපේ රටේ ඉන්නවා. ඒ වගේම තමන්ගේ වැටුප්පතෙන් තම රජේ රෝහලට වියදම් කරලා රෝහලේ පහසුකම් හදලා දෙන දෙවිවරුවන් වෛද්‍යවරුත් ඒ අතර ඉන්නවා. ඉතින් මේ වගේ සිද්ධීන් දැක්කම අපිට මොනවද කියන්නේ කියලා හිතෙන අවස්ථාවක් තියෙනවා. කොහොම වුණත් රෝගීන් පිළිබඳව හිතාමතා වැඩ කිරීම දෙවිවරුවන් වෛද්‍යවරුන්ගේ කාර්යයක් බවයි සඳහන් කරන්න තියෙන්නේ. නිමල් අගලවත්ත රචේෂාන් ප්‍රනන්දු ඉදිරිපත් කරපු ඒ වාර්තාවෙන් පසුව සාමාන්‍ය පෙළ ටියුෂන් හෙට රෑ 12න් පසු බැහැ. අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාගයේ උපකාරක පන්ති හෙට 11 වනදා මධ්‍යම රාත්‍රී 12න් අවසන් කළ යුතු බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා කියලා අමිත් මදුරංග ගමගේ වාර්තා කරනවා. වැඩේ කියන්නේ මමත් දැන් මේ වැඩසටහන මගේ පළවෙනි YouTube පුවත්පත් වැඩසටහන පටිගත කරන මේ මොහොතේ මාර්තු මාසයේ 10 වෙනිදා රාත්‍රී 11:46යි. තව ටික වෙලාවකින් පස්සේ පන්ති බැහැ. පාස්කු ප්‍රහාරයේ සැඟවුණු සුළමුල කියන්න ඥානසාර හිමි සැරසෙයි. මහනුවර KL සුරවීර ඉදිරිපත් කරන වාර්තාව තමයි ඒ. මෙතෙක් හෙළින වූ පාස්කු ප්‍රහාරයේ මහ මොහොලකරු පිළිබඳ සියලු තොරතුරු හෙළි කිරීමට තමා සූදානම් බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ පවසන බවයි සඳහන් වෙන්නේ. මහනුවරට පැමිණි මල්වතු අස්ගිරි මහා නාහිමි පහණන් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව උන්වහන්සේ මාධ්‍ය හමුවේ ඉහත සඳහන් අදහස් ප්‍රකාශ කළ බව සඳහන් වෙනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් පළ කළ ඥානසාර හිමියෝ මෙසේද සඳහන් කළ බව
සඳහන් වෙනවා. තිබුණු ආණ්ඩු වගේම පත්වුණු ආණ්ඩු මේ නීච ප්‍රහාරය සම්බන්ධයෙන් නිසි නීතිමය ක්‍රියාමාර්ග ගනී කියලා අපි බලාගෙන හිටියා. නමුත් ඒක සිදු නොවන බව පේනවා. ඒ නිසා අපි දන්න සියලුම දේ වගකීමෙන් යුක්තව අනාවරණය කරන්න දැන් සූදානම්. මා අද මේ පිළිබඳව මල්වතු අස්කිරි මහා නාහිමිවරු දැනුවත් කළා. තවදුරටත් මේවා හෙළි නොකිරීමේ තේරුමක් නැහැ. පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු කවුද කියන එක සුලමුල ඔක්කොම මම දන්නවා. මේවා මාධ්‍ය ඉදිරියේ හෙළි කරන්න බෑ. මහා මොලකරු කවුද කියන එක, ඔහු හිටියේ කොහෙද කියන එක, ඇසුරු කළේ කවුද කියන එක, මරාගෙන මැරෙන ප්‍රහාරයට සහරාන් පුරුදු කළ එක ඇතුළු තවත් බොහෝ තොරතුරු මම දන්නවා. හැබැයි මම මේ පිළිබඳව ප්‍රථමයෙන් ජනාධිපතිට වගේම ආරක්ෂක හා නීතිය කරවන ප්‍රධානීන්ව දැනුවත් කරනවා. ඊට පස්සේ තමයි මාධ්‍යයට හෙළි කරන්නේ. ඉතාමත් වගකීමෙන් තමයි මම මේ බරපතල ප්‍රකාශය කරන්නේ. එතකොටවත් මේ පරීක්ෂණ මුල ඉඳලා ආපහු පටන් ගනීවි. ඇත්ත වසන් කරන්න ලේසි. නමුත් මොන දේ කළත් සත්‍ය කවදා හෝ ජය ගන්නවා. මම පෙනී සිටින්නේ ඇත්ත වෙනුවෙන්. ඒක හෙළි කරලා ඕනෑම දඬුවමක් විඳින්න මම සූදානම්. අපිට මේක තව දුරටත් හංගාගෙන ඉන්න බෑ. අර ආණ්ඩුව කරයි මේ ආණ්ඩුව කරයි කියලා බලාගෙන හිටියා ඇති. මේ අයත් මේක කරන්නේ නෑ කියලා වගේ පේන්නේ. මෙහෙම සඳහන් කරන්නේ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්. ඉතින් ඥානසාර හිමියන් ඇත්ත දන්නවා නම් මේ නීච ප්‍රහාරයේ සම්බන්ධ සියලු තොරතුරු නව රජයට ලබා දීලා ඒ නීච ප්‍රහාරයේ සිදු කළ ඒ නීච පුද්ගලයන්ට විරුද්ධව නියම දඬුවම ලැබෙනතුරු ශ්‍රී ලාංකිකයන් ඇටියට අපි බලාගෙන ඉන්නවා. මහනුවර KL සුරවීර තමයි ඒ වාර්තාව ඉදිරිපත් කළේ. සුරවීර මාධ්‍යවේදියාණනි, මේ කාරණා සම්බන්ධයෙන් තව වැඩිදුර තොරතුරු ඉදිරි පුවත්පත් මගින් ඔබ අපට ලබා දෙයි කියලා ජනතාව හැටියට අප බලාපොරොත්තු වෙනවා. ඉතින් තවත් පුවත්පතකට අපි යොමු වෙනවා. කජ්ජා ඝාතන සැකකරුගේ බිරියගේ ගිණුමට ලක්ෂ 2.5ක් ඇවිත්. මිත්තිනියේ කජ්ජා සහ දරුවන් දෙදෙනා මරා දැමීම සඳහා තුවක්කුකරුට කොන්ත්‍රාත් මුදල් ලබා දුන් පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මේ වන විට එම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 11 දෙනෙකු අත්අඩංගුවට පත් වී තිබෙන බවයි මව්බිම වාර්තා කරන්නේ. මිත්තිනිය කජ්ජා හා දරු දෙදෙනා වෙඩි තබා මරා දැමූ තුවක්කුකරු පසුගිය සතියේ මිත්තිනිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවත්, ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූයේ කජ්ජා ඝාතනය කිරීම සඳහා විදේශගතව සිටින පුද්ගලයා රුපියල් ලක්ෂ 5ක් පොරොන්දු වූ බවය. ඉන් ලක්ෂ 2.5ක මුදලක් වෙඩික්කරුගේ බිරියගේ ගිණීමට බැර කර තිබුණු බවත් සඳහන් වෙනවා. ඉතිරි ලක්ෂ 2.5 ගෙවන්නට කලින් සැකකාර වෙඩික්කරු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී ඇති බවයි සඳහන් වෙන්නේ. එසේ නමුත් රටේ ආර්ථිකය වලපල්ලට යෑම මත මිනිස් ජීවිතයක වටිනාකම තුට්ටුවට දෙකට පත්ව තිබෙන බවයි පෙනී යන්නේ. මියගිය පුද්ගලයාගේ ජීවිතයත් වෙඩි තැබූ පුද්ගලයාගේ ජීවිතයත් දෙකම රටේ වටිනා මිනිස් සම්පත් දෙකක්. රටේ ආර්ථිකයේ හැසිරවීමේ දුර්වලතා මත ජීවිතය
විනාශ වෙච්ච ජීවිත දෙයක අවසානය තමයි ඒ අපිට දැක ගන්නට ලැබෙන්නේ. ඉදිරියේ අපේ දරුවන්ගේ ජීවිතත් මේ ආකාරයට විනාශ නොවීමට වග බලා ගැනීම මහජනතාව හැටියට සහ මිනිසුන් හැටියට අපිට තිබෙන වගකීමක්. ඒ නිසා දේශපාලඥයන් වගේම ජනතාව හැටියට අපිත් අපේ දරුවන් සම්බන්ධයෙන් මීට වැඩිය අවධානය යොමු කළ යුතු බවයි සඳහන් කරන්නට ඕනේ. දවසේ වැඩසටහන අවසන් කිරීමට කාටුන් වාර්තා කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. MD වීරරත්නගේ මර්සිපාල කාටුනය අර්ජුන් මහේන්ද්‍රන් වෙන පාරකින් ගේන්න යනවලු. අර්ජුන් මහේන්ද්‍රන් වෙන පාරකින් ගේන්න යනවලු. ඊයේ වෙන පාරකින් තමා. අර්ජුන් මහේන්ද්‍රන් රට දාලා ගියෙත් වෙන පාරකින් තමා. දවසේ පද 4න් අවසන් කරන්නයි මේ වැඩසටහන සූදානම් වෙන්නේ. දෙන සහනයට තවමත් දතම අල්ලයි එනවලු වර්ජනය ඉහිරුණු කිරි ඉල්ලයි. තන තන පාතාල සෙල්ලම් රට හොල්ලයි ජනතාවට ඉතිරි අවුරුදු බඩු මල්ලයි. ජනතාවට ඉතිරි අවුරුදු බඩු මල්ලයි. අවුරුදු කන්නත් මිනිස්සු ගහව සල්ලි නැති බව තමයි සඳහන් කරන්න තියෙන්නේ. එහෙනම් සියලු දෙනාටම යහපත් අනාගතයක් ප්‍රාර්ථනා කරමින් අද අපගේ පුවත්පත් විකාශය අවසන් කරනවා. ඉදිරියේදී තවත් සවිස්තරාත්මකව සහ පැහැදිලි නිරවුල් පුවත් සමාලෝචනයක් ගෙනීමට මම බලාපොරොත්තු වෙනවා. අද දිනේ මොනවාරි වරදක් වුණා නම් කාට හෝ හිත රිදවීමක් සිදු වුණා නම් සමාව ඉල්ලනවා. ඒ වගේම මගේ Voice of රණසිංහ YouTube නාලිකාව subscribe කරන්න, like කරන්න, share කරන්න. වෙනස්ම ආකාරයට මේ වැඩසටහන් ටික ගෙනීමටයි මම බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම පහළ මට්ටමේ ඉන්න ජනතාවගේ හිතේ කකාරෙන ඒ ප්‍රශ්න ඔවුන්ගේ හඬින්ම ගෙනීමයි මගේ බලාපොරොත්තුව. ඒ අනුව මම බලාපොරොත්තු වෙනවා YouTube ඔස්සේ සජීවී අන්දමින් මේ වැඩසටහන් ගෙනීමට. විශේෂයෙන්ම සඳහන් කරන්නට අවශ්‍යයි මේ වැඩසටහන පටිගත කරන්නේ කිසිම සංස්කරණය කිරීමකින් තොරව. නිසා ශ්‍රී ලංකා රාජ්‍යයටත් අධිකරණයටත් කිසිම අපහසුතාවයක් නොවන ආකාරයෙන් සහ අගෞරවයක් නොවන ආකාරයෙන් මේ වැඩසටහන් ගෙනීමටයි මම ක්‍රියා කරන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මේ පහළ මට්ටමේ අපේ පන්තියේ ජනතාව මේ බලන ඔබ මේ YouTube නාලිකාව subscribe කරන්න. ඔබ වෙනුවෙන් අපි ඔබේ හඬ මේ වාතලී ගෙනෙනවා වගේම ඔබ වෙනුවෙන් ඔබේ හඬත් ඔබ අවදි කරන්න. ඒ සඳහා මෙය වේදිකාවක් බවට පත් කර ගැනීමට ඔබට හැකියාව තිබෙනවා. ඉදිරියේදී subscribe සංඛ්‍යාව 50 ඉක්ම වූ පසු ඒ YouTube නාලිකාවේ කොන්දේසි අනුව අපට හැකියාව ලැබෙනවා සජීවී ගෙනීමට. ඒ අනුව ඒ සජීවී
ප්‍රචාරය කිරීම සිදු කරන අතරතුර ඔබව Zoom තාක්ෂණය සහ WhatsApp තාක්ෂණය ඔස්සේ සජීවීව මෙම වැඩසටහන් සමග සම්බන්ධ කර ගැනීමට මම බලාපොරොත්තු වෙනවා. ඔබට පුළුවන් ඔබේ හිත තුළ නැගෙන ඒ රට වෙනුවෙන් දේශාභිමානී මතය ඔබට රට වෙනුවෙන් ඉදිරිපත් කරන්න. එhmenan ඔබ සියලු දෙනාටම සුබ අනාගතයක්. තෙරුවන් සරණයි. වණක්කම්. අස්සලාමු අලයිකුම්